හායි කොහොමද ඔයාලට? ඔන්න අද අපි යන්නේ නිව්සීලන්ඩ් වල තියෙන වර්ල්ඩ් ෆේමස්ම මූවි ලොකේෂන්ස් වලින් එකක් වෙන හොබිටන් මූවි සෙට් එකට. මං හිතන්නේ ඔයාලා ගොඩ දෙනේ The Lord of the Rings හරි The Hobbit හරි මූවීස් බලලා ඇති. ඉතින් මේ මූවීස් දෙක රූගත කිරීම කරපු කුරුමිට්ටන්ගේ ගම්මානයට තමයි අපි අද යන්නේ. ඉතින් මේ ගම්මානය පිහිටලා තියෙන්නේ නිව්සීලන්ඩ් වල මටමටා කියන ඒරියා එකේ. මේක ටූරිස්ට් ඇට්‍රැක්ෂන් එකක් විතරක් නෙමෙයි, ඇත්තටම මූවීස් වල යූස් කරපු ඔරිජිනල් සෙට් එක. ඉතින් අද බ්ලොග් එකේ මේ මූවි ලොකේෂන් එක විතරක් නෙමෙයි, මේ ප්ලේස් එකේ හිස්ටරි එක, මූවි සීක්‍රට්ස්, behind the scene facts ගොඩක් ඔයාලා එක්ක ෂෙයා කරගන්න මම බලාපොරොත්තු වෙනවා. ෂය ගම්මානයට යන්න කලින් මම මුලින්ම හොබිටන් මූවි සෙට් එක ගැන පොඩ්ඩක් ඔයාලත් එක්ක ඩීටේල්ස් බෙදා ගන්න. මෙතනදී අපිට ටූරිස්ට් කෙනෙක් විදිහට තනියම මේ ගම්මානයේ ඇවිදින්න යන්න බෑ. ටුවර් එකක් බුක් කරලා ගයිඩ් කෙනෙක් එක්ක විතරයි අපිට ඇතුළට යන්න පුළුවන්. මුලින්ම විසිටර් සෙන්ටර් එකකින් බස් එකකින් එයාලා අපිව මූවි සෙට් එකට අරගෙන යනවා. අපි බුකින් එකක් දානකොට අපිට මෙතනදී එයාලා ටයිම් ස්ලොට්ස් වලට තමයි බුකින් එක දාගන්න තියෙන්නේ. එතකොට මේ අපේ ටයිම් ස්ලොට් එකට අනුව දැන් අපිට යන්න බස් එක ඇවිල්ලා තියෙන්නේ. මේ හොබිටන් බස් එකෙන් තමයි අපිව මූවි සෙට් එකට අරගෙන යන්නේ. ඔන්න අපි දෙන්නත් දැන් සීට් එකට ආවා. එහෙනම් මේ ටුවර් එකේ සුන්දරත්වය බෙදා ගන්න අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. Everyone excited? Yes! Great to hear. Now my name is Anne and I'm going to be your tour guide today. Now it is a little bit of a drive before we are at the movie set, but luckily we have our bus driver Danilo here with us. Give him a hand! මේ ඉතින් ඔයාලට පේන්නේ ඇලෙක්සැන්ඩර් ෆාම් එක. ඉතින් මේ ප්ලේස් එක මුල ඉඳන්ම මූවි සෙට් එකක් නම් නෙමෙයි. මේක ඇලෙක්සැන්ඩර් ෆැමිලි එකේ ෂීප් ෆාම් එකක්. ඩිරෙක්ටර් පීටර් ජැක්සන් තමයි ඔහුගේ මූවීස් වල ෂය එක විදිහට මේ ෂීප් ෆාම් එක තෝරගෙන තියෙන්නේ. ඉතින් මේ ඇලෙක්සැන්ඩර් ෆාම් එකකින් කොටසක් පීටර් ජැක්සන් ඉල්ලගෙන 1998 තමයි මූවීස් වල රූගත කිරීම කරන්න මේ ලොකේෂන් එක හදන්න පටන් අරගෙන තියෙන්නේ. Welcome everyone to the Alexander's Farm. Take a look out of your right hand side and you will see the Alexander's residency there on top of the hill. Great house. Now the journey we are going on today starts back in 1998. ඊට පස්සේ මූවීස් වල ඔක්කොම වැඩ කටයුතු ඉවර කරාට පස්සේ මිනිස්සුන්ට මේ ප්ලේස් එක බලන්න පුළුවන් විදිහට එතන ඕපන් කරලා තියෙන්නේ 2010-11 වගේ අවුරුදු වලදී. Take a look out of your right hand side and you will see the first glimpse of Hobbiton. You will see the mill house and you will see the bridge that leads over to the Green Dragon Pub. දැන් තමයි අපි ෂය ගම්මානයට ඇතුල් වෙන්න හදන්නේ. මෙතනදී අපිට ඇතුල් වෙන්න කලින් සේෆ්ටි ඉන්ස්ට්‍රක්ෂන්ස් ටිකක් දෙනවා. මෙතනින් ඉස්සරහට මේ නිර්මාණ කොච්චර ලස්සනට මිනිස්සුන්ට කොච්චර ආස හිතෙන විදිහට හදලා තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. මුලින්ම ඇතුල් වෙනකොටම අපිට අර ඈත පේන්නේ බිල්බෝ බැගින්ස්ගේ හවුස් එක. අපි ඇත්තටම ගොඩාක් ආසාවෙන් බලපු The Lord of the Rings මූවි සෙට් එකේ ඒ හොබිට්ස්ලා ජීවත් වෙච්ච ෂය ගම්මානය තමයි අපි අද මේ දකින්නේ.
මේ වගේ හොබිට් හෝල්ස් 44ක් මේ ගම්මානය පුරාවට හදලා තියෙනවා. හැබැයි ඒ හොබිට් හෝල්ස් හැම එකක් ඇතුළටම අපිට යන්න බෑ. ගොඩක් ඒවා ඩමීස් විදිහට තමයි මෙයාලා හදලා තියෙන්නේ. ඒ වගේම ඔයාලා නෝටිස් කරාද සමහර හොබිට් හෝල්ස් වල දොරවල් ලොකුයි. සමහර ඒවා ගොඩාක් පොඩි. ඒකට හේතුව තමයි මූවි මැජික්. එයාලා මෙතනදී ෂූටින් කරනකොට ඇක්ටර්ස් ලව හොබිට්ස් ලා වගේ චූටි කොට මිනිස්සු විදිහට පෙන්වන්න ඕන නිසා ෆෝස්ට් පර්ස්පෙක්ටිව් ටෙක්නික් එක යූස් කරලා තියෙනවා. ඒ නිසා තමයි අපිට මෙතනදී හොබිට් හවුසස් එක එක සයිස් එකකින් බලා ගන්න පුළුවන්. ඉතින් මේ තමයි බිල්බෝ බැගින්ස්ගේ ගෙදර. පස්සේ ෆ්‍රෝඩෝ ජීවත් වෙන්නේ මෙතන. මූවීස් වල වැදගත්ම ලොකේෂන් එකක් තමයි මේක. ඔයාලට පේනවා ඇති මේ බිල්බෝ බැගින්ස්ගේ ගේ උඩ තියෙන ඕක් ගහ. මේ ඕක් ගහ ඇත්තටම ටොන් 26ක් බර කෘත්‍රිමව හදපු ඕක් ගහක්. මේ ඕක් ගහේ ආටිෆිෂල් ලීව්ස් ලක්ෂ 2කට ආසන්නව තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ වගේම මේ ලීව්ස් පේන්ට් කරලා තියෙන්නේ නිව්සීලන්ඩ් වල වයිකටෝ යුනිවර්සිටි එකේ ස්ටුඩන්ට්ස්ලා කියලා තමයි ගයිඩ් අපිට කිව්වේ. මේ ගහ ගැන තවත් විස්තර කිව්වොත් The Lord of the Rings කියන්නේ ෆ්‍රෝඩෝ බැගින්ස්ගේ කතාව. ඒ ෆ්‍රෝඩෝ බැගින්ස්ගේ මාමා බිල්බෝ බැගින්ස්ගේ කතාව තමයි The Hobbit කියන්නේ. හැබැයි The Lord of the Rings මූවී එක තමයි මුලින්ම ෂූට් වෙන්නේ. ඊට අවුරුදු ගානකට පස්සේ තමයි The Hobbits මූවී එක ෂූට් වෙන්නේ. ඉතින් මුලින් නිර්මාණය කරලා තිබ්බ වයසට ගිය ඕක් ගහේ තරුණ කාලේ පෙනුම පෙන්වන්න ඕන නිසා තමයි අලුතින් මෙයාලා ආටිෆිෂල් ඕක් ගහක් ඒ විදිහටම නිර්මාණය කරලා තියෙන්නේ. ඔන්න අපිට දැන් chance එක හම්බුණා හොබිට් හෝල් එකක් ඇතුළට යන්න. එහෙනම් ඇතුළට ගිහිල්ලා බලමුකෝ කොහොමද එක්ස්පීරියන්ස් එක කියලා. ඉතින් මේ ප්ලේස් එක ඔයාලටත් මතකද කියලා බලන්නකෝ. මේ බ්‍රිජ් එක නම් මූවීස් වල ෆේමස් ලොකේෂන් එකක්. දැන් මේ යන්නේ ග්‍රීන් ඩ්‍රැගන් ඉන් එකට. මේ තමයි මූවීස් වල හොබිට්ස්ලා ගැදර් වෙන පබ් එක. මෙතනදී ටුවර් එකට එන හැමෝටම කම්ප්ලිමෙන්ටරි ඩ්‍රින්ක් එකක් දෙනවා. මෙතනදී අපිට ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. ඇල්කොහොලික් ඕ නන් ඇල්කොහොලික්. නන් ඇල්කොහොලික් ඔප්ෂන් එකේදී අපිට ජින්ජර් බියර් එකක් තමයි හම්බෙන්නේ.
Ginger beer. 2 ginger beers. I hope you enjoyed your time. Thank you. Yeah. ඔන්න අපිත් අපේ ෆ්‍රී ඩ්‍රින්ක් එක ගත්තා. මේ ටුව එක පැය 2.5ක වගේ ටුව එකක්නේ. ඉතින් ටුව එකේ අන්තිමට මේ වගේ ඩ්‍රින්ක් එකක් එයාලා දෙන එක නම් ගොඩාක් වටින දෙයක්. අපිට මේ ගම්මානේදී දකින්න ලැබෙන ෆ්ලවර්ස්, වෙජිටබල්ස් වගේ දේවල් ඩෙකොරේෂන්ම විතරක් නෙමෙයි. ගොඩක් ප්ලාන්ට්ස් මෙයාලා ඇත්තටම ග්‍රෝ කරනවා. ගාඩන් ටීම් එකක් හැමදාම මේ ගාඩන් එකේ මේන්ටෙනන්ස් කරනවලු. ඔන්න අපේ බස් එක ආයෙත් ඇවිල්ලා තියෙන්නේ අපිව විසිටර් සෙන්ටර් එකට ආයෙත් එක්කගෙන යන්න. අපි ඉතින් දැන් හොබිටන් ගම්මානයට සම දීලා ගෙදර යන්න පිටත් වෙන්නයි හදන්නේ. මං හිතනවා ඔයාලත් අපිත් එක්කම හොබිටන් ගම්මානයේ සුන්දරත්වය විඳගන්න ඇති කියලා. ඉතින් මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න. ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකම් බයි.